අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ගෙදර රසට පරාට හදාගන්න විදිය. පරාට හදන්න ගොඩාක් දේවල් ඕනේ වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. ගෙදර තියෙන දේවල්ම පාවිච්චි කරලා මේක මාරම ලේසියෙන් හදාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ගෙදර හදලා රස බලන්න මේකත් මාරම ලේසි කෑමක්. එන්න කියලා දෙන්න කොහොමද හදන්නේ කියලා. හරි මම මෙතන පාන් පිටි ග්‍රෑම් 750ක් අරන් තියෙනවා. මේ පාන් පිටි ග්‍රෑම් 750ට මම සීනි එකතු කරනවා. මේස හැන්දක ප්‍රමාණයක් එකතු කරනවා. ඒ වගේම මම මේකට ලුණු එකතු කරනවා. මේස හැන්දක ප්‍රමාණයක්. හරි ඊට පස්සේ අපි මේ ටික ලුණුයි සීනි හොඳට කලවම් වෙන්න මේක පොඩ්ඩක් අතින් හොඳට කලවම් කරගන්නවා ඉස්සෙල්ලාම. හරි අපි ඉස්සෙල්ලාම වතුර කෝප් එක වගේ ප්‍රමාණයක් මේකට එකතු කරගෙන බලමු. රයිට් අපි තව වතුර ටිකක් එකතු කරගමු මේකට. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ ඩෝ එකක් ඉන්න අපිට මේක පස්සේ අපි මේක මේ විදිහට අරගෙන කිචන් টොප් එකට දාලා අපි මේක හොඳට අනා ගන්න ඕනේ. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති මම දැන් මේක විනාඩි 12ක් අනාගත්තා. මේක හරිම සොෆ්ට් ඩෝ එකක් වෙලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ ගානට උනාට පස්සේ අපි කරන්නේ ආයෙත් මේක මේ භාජනයට දාගෙන මම මේක පැයක් වගේ වහලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ වහන්න කලින් බටර් හරි ගෙදර පාවිච්චි කරන තෙල් එකක් හරි මෙහෙම උලින් මේක ගා ගන්න නැත්නම් මේ ඩෝ එක වේලෙනවා. හරි මම මෙන්න පැයක් තියලා අපේ ඩෝ එක අරන් වෙලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ මේ පරාට වල බෝල ටික හදාගන්න. ඊට කලින් මම මෙතන අරන් තිනවා බටර් ටිකක්. මම මේක මයික්‍රෝ එකට දාලා පොඩ්ඩක් මේක මෙල්ට් කරගන්නවා. හරි. ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ ඩෝ එක මේක මාරම සොෆ්ට් ඩෝ එකක් වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි දැන් මේක අපේ පරාත් එකේ අවශ්‍ය ගන්න අපි බෝල හදා ගන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මම මෙහෙම බෝල ටික හදාගත්තා. හදාගත්තන් පස්සේ මේක උඩට තෙල් චුට්ටක් ගා ගන්න ඕනේ අපි. තෙල් පොඩ්ඩක් ගාලා අපි ඊට පස්සේ වහලා විනාඩි 15ක් විතර තියෙනවා. හරි. ඊට පස්සේ මම টොප් එකට ඔයිල් චුට්ටක් දාගෙන අපි මේ විදිහට මේ පරාට එක හොඳට දිග ඇර ගන්න ඕනේ රොටිය. ඊට පස්සේ හියක් හරි මොකක් හරි අරගෙන මෙන්න මේ විදිහට තීරු කපා ගන්න. ඊට පස්සේ අපි මේක හිමීට මෙන්න මෙහෙම හපව එකතු කරනවා. දෙපැත්තෙම කොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට එකතු කරගන්න ඕනේ. හරි ඊට පස්සේ මෙහෙම එකතු කරගෙන මම ඊට පස්සේ මෙහෙම එක කොනක ඉඳලා මෙන්න මේ විදිහට ඔතා ගන්න. රයිට්. එහෙම අරගෙන මේ අන්තිම කොටස යටින් මෙහෙම තියාගන්න. ඊට පස්සේ අපි කරන්නේ දැන් පරාට එක අපි කුච්ච ගන්න යන්නේ මේ විදිහට අතින් ඕගොල්ලෝ මේක රවුමට තුනී කරගන්න. හරි ඊට පස්සේ මම තැටියක් රත් වෙන්න තියලා අනිවාර්යෙන් මතක තියාගන්න මීඩියම් හීට් එක තමයි අපි මේක පුච්ච ගන්නෙ. අපි තුනී කරගත්ත පරාට එක මෙහෙම දානවා. දාලා ඊට පස්සේ අපි මෙල්ට් කරගත්ත බටර් එක මේක උඩින් ගන්නවා. හරි ඊට පස්සේ මම මේක අනිත් පැත්ත හරව ගන්නවා. මේ පැත්තටත් බටර් ටිකක් මෙහෙම ගා ගන්නවා. ඊට පස්සේ අපි පරාට එක අර ගන්නවා. අපි අනිත් එකත් මේ විදිහට පුච්ච ගමු. හරි අපි පරාත ටික හදලා ඉවරයි. ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම ගෙදර දැන් හදලා මේකේ රස බලන්න පුළුවන්. බලන්න ලස්සනට තියෙනවා. ඒ වගේම චිකන් ග්‍රේවි එකකුත් මම තියාගෙන තියෙනවා. චිකන් ග්‍රේවි එකත් එක්ක මේකේ රස බලන්න පුළුවන් ඕගොල්ලන්ට. ඊට පස්සේ ඔන්න ඕගොල්ලන්ට ගෙදර ඇත් එක්ක එකතු වෙලා පරාතක් ගෙදර හදලා රස බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම try කරන්න අමතක කරන්න එපා.